අද අපි කතා කරන්නේ ඇල්කීන වලට හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණය පිළිබඳව. එතකොට මේ හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණය ආකාර දෙකකට වෙන්න පුළුවන්. එකක් ද්‍රවීය මාධ්‍ය අනිත් එක පෙරොක්සයිඩ් මාධ්‍ය. එතකොට මේ ද්‍රවීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණය පිළිබඳව මාකෝනිකෝව් නීතියෙන් කියවෙනවා. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් වැඩි කාබන්ට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතනදී ද්‍රවීය මාධ්‍ය කියනකොට ආරෝපණ වලට බෙදෙනවා. අපි මේ මෙතන අරන් තිනවා ප්‍රොපීන් උදාහරණයක් විදිහට. එතකොට මෙතෙන්දී මේ අවසාන කාබන් ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. එතකොට හයිඩ්‍රජන් ප්ලස් මේ අවසාන කාබන් ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩි කාබන්ට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට මාකෝනිකෝව් නීතියට අනුව ද්‍රවීය මාධ්‍යයේදී එහෙම නැත්නම් ජලීය මාධ්‍යයේදී HBr HCl HI වගේ හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණයේදී හයිඩ්‍රජන් වැඩි කාබන්ට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට පෙරොක්සයිඩ් මාධ්‍යයේදී හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණයේදී සිද්ධ වෙන්නේ හයිඩ්‍රජන් අඩු කාබන්ට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතන කාබන් දෙන්නකින් 2 3 කියන කාබන්ගෙන් දෙවෙනි කාබන්ගේ හයිඩ්‍රජන් අඩුයි. එතකොට එයාට තමයි මේ හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතන තියෙන හයිඩ්‍රජන් හෙලයිඩ් ඒ කියන්නේ බ්‍රෝමින් ක්ලෝරින් අයඩින් කියන කෙනා හයිඩ්‍රජන් වැඩි මේ තුන්වෙනි කාබන්ට සම්බන්ධ වෙනවා. එතකොට මේ පෙරොක්සයිඩ් මාධ්‍යයේදී හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණය ප්‍රතිමාකෝනිකෝව් නීතිය කියලා කියනවා. එතෙන්දි සිද්ධ වෙන්නේ හයිඩ්‍රජන් අඩු කෙනාට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට මාකෝනිකෝව් නීතිය සිද්ධ වෙන්නේ ද්‍රවීය මාධ්‍යයේදී. එතෙන්දි සිද්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි කාබන්ට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ.